ලංකාවේ ඩ්‍රයිවිං ලයිසන් එක ජපන් ඩ්‍රයිවිං ලයිසන් එකක් දක්වා අරගෙන යන මාර්ගයේ පළවෙනි වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරා මොනවද අපි ලෑස්ති කරගන්න ඕන ඩොකියුමන්ට් කොහොමද ඒ ඩොකියුමන්ට් බාර දෙන්නේ මොන වගේ ඩොකියුමන්ට්ද කියන කාරණේ. ඉතින් දැන් දෙවෙනි වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න ලෑස්ති ඩොකියුමන්ට් බාර දුන්නාට පස්සේ ඒ ප්‍රොසෙස් එකකින් පස්සේ ඊළඟට මොකක්ද වෙන්නේ ඊළඟට මොනවද කරන්නේ සහ ප්‍රශ්න පත්‍රයේ මොන වගේද මොන වගේ ප්‍රශ්නද තියෙන කියන කාරණේ පිළිබඳව. එහෙනම් අපි යමු දෙවෙනි වීඩියෝ එකට. දැන් ඩොකියුමන්ට් ටික බාර දීලා ඉවරයි. ඒ වැඩේ අවසానයි. ඩොකියුමන්ට් ටික ඔක්කොම හරි එතන ප්‍රශ්නයක් නැහැ. ඊළඟට ඔයාලා එක්කගෙන යන්නේ S2 පරීක්ෂා කරගන්න. ඉතින් S2 පරීක්ෂා කරගන්න අනිවාර්යෙන් වැදගත් වෙනවනේ. ඉතින් මේ S පරීක්ෂාව ගැන කතා කරද්දී මෙයාලා S පරීක්ෂා කරන මැෂින් එකේ තියෙන්නේ හරියට C අකුරක් වගේ. රවුමක් එක පැත්තක කොටසක් කැඩලා තියෙනවා වගේ C අකුරේ හැඩයකට තමයි තියෙන්නේ. ඉතින් මේ C අකුරේ හැඩයට තියෙන මේ රවුමේ කැඩිච්ච කොටස කොයි පැත්තටද තියෙන්නේ කියන එක තමයි මේ S පරීක්ෂාවේදී මෙයාලා බලන්නේ. ඉතින් ඒක උඩ අතට තියෙනවා නම් උඩ අතට කියන්න පුළුවන්, වම් පැත්තට, දකුණු පැත්තට, පහළට කොහෙටද තියෙන්නේ කියන එක තමයි ඔයාලා S පරීක්ෂාවේදී කියන්න ඕනේ. ඉතින් ඔයා ඒක ඉක්මනින්ම ග්‍රහණය කරගන්න වේගය, ඒක කොයි පැත්තටද තියෙන්නේ කියලා ටක් ගාලා මෙයාලට කියන වේගය අනුව තමයි ඔයාගේ S2 කොච්චර දුරට හොඳට පේනවද කියලා මෙයාලා ප්‍රසන්ටේජ් එකකින් තහවුරු කරගන්න. ඒ වගේමයි ඊළඟට මේ S පරීක්ෂාවේදී මෙයාලා බලන ඊළඟ කාරණේ තමයි මාර්ග සංඥාවල ඒ වගේම අපි අර කලර් ලයිට්ස් වල තියෙන ලයිට්ස් ටික රතු කොළ සහ කහ පාට කියන පාට තුන. ඉතින් ඒකේ පාට දෙක ඔයාලා පෙන්න උඩ තියෙන රතු පාට නම් ඊළඟට තියෙන මොන පාටද කියලා කියන්න ඕනේ. රතුයි කහයි නැත්නම් කොළයි රතුයි ඔහොම යාලා මාරු කරලා දානවා. ඒක තමයි ඔයාලා එයාලට කියන්න ඕනේ. ඉතින් මොන ලයිට් දෙකද තියෙන්නේ කියලා. ඉතින් ඔය පොයින්ට් එක තමයි ඔයාගේ මේ ඇස් පරීක්ෂා කරන අවස්ථාවේදී යාලගේ මැෂින් එකෙන් යාලා තහවුරු කරගන්න. මම අර කලින් කිව්ව එක වැදගත්. මොකද ඔයා ඉක්මනින්ම හඳුනා ගන්න ඕනේ මේ C අකුර හැඩයට තියෙන රවුමේ කැඩිච්ච කොටස කොයි පැත්තටද තියෙන්නේ කියලා. ඒක කොයි පැත්තටද තියෙන්නේ කියලා තහවුරු කළා ඉක්මනින්ම යාලට ප්‍රතිචාර දක්වන විදිහට තමයි ඔයාගේ ඇස් පෙනීම කොච්චර දුරට සාර්ථකද කොච්චර දුරට පේනවද කියලා ප්‍රසන්ටේජ් එකකින් යාලා දාන සමහර 70ක් 80ක් 192ක් 195ක් මේ වගේ ප්‍රසන්ටේජ් එකක් යාලා දාන්න පුළුවන්. දැන් තමයි හොඳ මේක S2 පරීක්ෂා කරගත්තාට පස්සේ තමයි මෙතන තියෙන ලොකුම වැඩේ. ඒ කියන්නේ ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන එක. ලිඛිත ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන එක. ඉදිරි බලපත්‍රය මාරු කර ගැනීමේදී ප්‍රශ්න 50කට අනිවාර්යයෙන්ම ලියන්න වෙනවා. ඒකේ භයානක තත්ත්වය තමයි ප්‍රශ්න 50න් ප්‍රශ්න 45ක්ම ඔබ හරියන්න ඕනේ. 44ක් වුණොත් ඔබ ෆේල්, 45 වුණොත් ඔබ පාස්, 46 වුණොත් පාස්. ඒ නිසා අනිවාර්යයෙන්ම මතක තියාගන්න 45 හෝ ඊට වැඩි ප්‍රතිශතයක් ප්‍රශ්න ප්‍රමාණයක් හරියන්න ඕනේ. පැය භාගයක් ඇතුළත විනාඩි 30ක් ඇතුළත මේ ප්‍රශ්න 50ට මුහුණ දෙන්න ඕනේ කියන එකත් ඔබ මතක තියාගන්න ඕනේ. ඉතින් අමාරු නෑ. මේකේ හරි වැරදි තමයි ඔබට සටහන් කරන්න තියෙන්නේ. වැඩිපුරම මෙයාලා සාකච්ඡා කරන ප්‍රශ්න තමයි මාර්ග නීති. විශේෂයෙන් මෙයාලා බලනවා මාර්ග සංඥා වලට ඔබ කොහොමද ආමනත වෙන්නේ. රියදුරෙක් හැටියට මාර්ගයේ ඔබ වාහනය ධාවනය කරනකොට මාර්ග සංඥාවක් දැක්කම ඒකට ඔබ ක්‍රියා කරන්නේ කොහොමද කියන කාරණේ. සහ ඔබ වාහනයට ප්‍රවිෂ්ඨ වුණාට පස්සේ වාහනට නැග්ගන් පස්සේ වාහනේ ගමන් කරනකොට ඒ ඇති වෙන බාහිරින් දේවල් වලට ඔබ මුහුණ දෙන්න ඕනේ කියන කාරණේ වගේ අර සාමාන්‍ය ප්‍රායෝගික ප්‍රශ්න මාලාවක් විදිහට තමයි මේ ප්‍රශ්න සකස් කරලා තියෙන්නේ. ඒ නිසා එච්චර ලොකු බයක් ඇති වෙන්න දෙයක් නැහැ. හැබැයි ඉතින් පැටලීමක් සිදු වෙන්න පුළුවන්. මොකද අපිට කැමති භාෂාවකින් මේකට මුහුණ දෙන්න පුළුවන්. ඔබ ලංකාවේ කෙනෙක් නම් සිංහල භාෂාවෙන් ඔබට කැමති නම් සිංහල භාෂාවෙන් මුහුණ දෙන්න පුළුවන්. ඒ වගේම ඔබ ඉංග්‍රීසි භාෂාවෙන් ලියනවා ඉංග්‍රීසි භාෂාවෙන් ලියන්න පුළුවන්. ඔබට චතුරස්‍රට ජපන් භාෂාව හසුරවන්න පුළුවන් කෙනෙක් නම් ජපන් භාෂාවෙන් වුණත් ඔබට මේකට මුහුණ දෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි භාෂාවුනුත් මේකේ තියෙනවා. ඒකෙන් දෙකට බය වෙන්න දෙයක් නැහැ. හැබැයි වැඩිපුරම මෙයාලා අහන්නේ අපි මාර්ග සංඥා භාවිතා කරන ක්‍රම කොහොමද ඩ්‍රයිව් කරන්න ඕනේ. ඉතින් මාර්ගයේ කෙනෙක් එනවා නම් කොහොමද තව වාහනයක් එනවා නම් ඒකට අපි ඉඩ දෙන්න ඕනේ කොහොමද. එතකොට මාර්ග සංඥාවල විශේෂයෙන්ම අර තොමරේ කියන බෝඩ් එක මම මෙයාලට පෙන්නන්නේ. මෙන්න මේ බෝඩ් එක සටහන් වෙලා තියෙන තැන්වල කොහොමද අපි වාහනයක් නතර කරගන්නේ, කොච්චර වෙලාවක් ඉන්න ඕනද, වාහනේ අපි යනකොට ලේන් එක මාරු කරනවා නම් අපි වෙන මන්තිරයකට යනවා නම් සිග්නල් දාන්න ඕන කොයි වෙලාවක් ඇතුළතද. එතකොට මේ වගේ දේවල් සහ වාහන අතර අපි වාහනේ ගමන් කරන අතරතුර බයිසිකලයක් යනවා නම් ඒ බයිසිකල් වලට ඉඩ දෙනවද නැද්ද? ඒවා යන්න ඕන මොන පැත්තෙන්ද? අපි වාහනේ වැඩිපුර ගමන් කරන්න ඕනේ පාරේ දකුණු පැත්තටද වම් පැත්තට වෙන්නද? මේ වගේ සාමාන්‍ය ප්‍රශ්න ටිකක් තමයි අහන්නේ. ඉතින් මේ ප්‍රශ්න ටික අපි වෙලාව ඇතුළත විනාඩි 30ක් ඇතුළත හරියට මොලේට දාගෙන හරියට පැහැදිලි උත්තරය අරගෙන හරි වැරදි දාන්න තමයි තියෙන්නේ. ඉතින් මේක තවත් වැදගත් කාරණයක් වලට මතක් කරන්න ඕනේ. මෙතෙක් සමහර මධ්‍යස්ථානවල මේ ප්‍රශ්න 50 ලියන්න පේපර් එකක් නැත්නම් පත්‍රිකාවක් ඇතුළේ ලියන්න අවස්ථාවක් හම්බුණා. අපි කඩදාසි කොලයක ලියන්න හම්බුණා. හරි වැරද්ද දාලා පස්සේ අපිට පොඩි නෝට් එකක් තියාගන්න කොටසක් තියෙනවා. ඒකේ අපිට ඩවුට් එකක් තියෙන ප්‍රශ්න අංක ලියලා පස්සේ ආයෙ වෙලාව තිබුණොත් බලලා ඒක වෙනස් කරන්න පුළුවන් අවස්ථාවක් තිබුණා. හැබැයි දැන් සමහර මධ්‍යස්ථානවල මේක සම්පූර්ණ ඩිජිටල් සිස්ටම් එකකට හරවලා තියෙනවා. ඒ කියන්නේ ටැබ් එකක් ආශ්‍රිතව තමයි ප්‍රශ්නවලට උත්තර දෙන්න තියෙන්නේ. ඉතින් පළවෙනි ප්‍රශ්නෙට උත්තර දුන්නාට පස්සේ ටැබ් එකකින් ඒ පළවෙනි ප්‍රශ්නේ අයින් වෙලා දෙවෙනි ප්‍රශ්නේ එනවා. ඉතින් ආයෙ දෙවෙනි ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕනේ. ඉතින් වෙලාව ගිහිල්ලා ඉවරුණාට පස්සේ ඔබට ආයේ නිකන් ඩවුට් එකක් තියෙනවා නම් මට මේ ප්‍රශ්නේ අමතක වුණා කියලා මතක තියාගෙන ගිහිල්ලා ප්‍රශ්න හොයනවා වෙනුවට තමයි කරන්න වෙන්නේ. මොකද ඒක ඩිජිටල් සිස්ටම් එකක් කරා තියෙන නිසා අපිට සමාලෝචනය කළ කොටසක් තියෙනවා. එතනට ගිහිල්ලා මේ ප්‍රශ්න හොයලා හදන්න පුළුවන්. එහෙම බැරි වුණොත් වෙන්නේ ඉතින් අර කලින් තිබ්බා වගේම පේපර් එකේ මෙහෙම උඩ ඉඳන් පල්ලෙහාට බලලා හදන්න ක්‍රමයක්
නැති වෙනවා. ඉතින් ඒ වගේ සංකීර්ණ සිද්ධි ස්ථානත් මේකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ සිස්ටම් එක ඩිජිටල් වෙලා සමහර මධ්‍යස්ථාන වල විතරයි මේක තියෙන්නේ. ඉතින් මොකක් වුණත් ඔබ මතක තියාගන්න ඕනේ ප්‍රශ්න 50කට මුහුණ දෙන්න වෙනවා. ලේසි නෑ. ඉතින් මේ ප්‍රශ්න 50 අමාරුත් නෑ. හරි සරල විදිහක් තියෙන්නේ. ලේසියෙන්ම සූදානම් වෙලා යන්න. විශේෂයෙන්ම අන්තර්ජාලය හරහා ඔයාලගේ හැමෝගම ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා. ස්මාර්ට් ෆෝන් එකකින් Google එක කරා සර්ච් කරන්න පුළුවන් ජපානයේ මාර්ග නීති සම්බන්ධයෙන්. ඉතින් මාර්ග නීති සම්බන්ධයෙන් අලුත්ම අප්ඩේට් වෙච්ච දේවල් ඒකේ තියෙනවා. ඒව ගැන පොඩි අවබෝධයක් අරගෙන ඉස්සරහට විභාගයට පෙනී සිටින්න යන්න. ඉතින් මේ ළඟදී අලුතෙන් ආපු නීතිය තමයි මැද පොඩි පටු මාර්ගවල ගම්බද පොඩි පටු මාර්ගවල මැද සලකුණු මැද මන්තිරු දෙක දෙපැත්තට යන කොටස සලකුණුවන් කරලා නැති අර සුදු ඉරක් මැද ඇඳලා නැති කඩ ඉරක්ව සුදු ඉරක් ඇඳලා නැති මාර්ගවල වේග සීමාව මාර්ග සංඥා තිබුණත් ඒ කියන්නේ වේග සීමාව සඳහන් කරලා තිබුණත් නැතත් වේග සීමාව 30ක් විය යුතුයි කියලා අලුතින් නීතියක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඒ වගේ පාරවල වේග සීමාවක් නැහැ කියලා පාර ක්ලියර් කියලා ස්පීඩ් යන්න බෑ. 30ට වඩා වැඩි වුණොත් එහෙම ඔයාට දඩ ගන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ දේවලුත් අලුතෙන් නීති එකතු වෙලා තියෙන නිසා Google එක කරා මාර්ග නීති පිළිබඳව පොඩි දැනුමක් එකතු කරගන්න. නැත්නම් මම අර කලින් කිව්වේ ජපාන් ඔටෝමොබයිල් ෆෙඩරේෂන් එකේ තියෙන පොතක්. ඒ පොත මිලදී ගන්න ඒකේ සම්පූර්ණ විස්තර මාර්ග සංඥා පිළිබඳව සහ මාර්ග නීති පිළිබඳව සහ අහන ප්‍රශ්න පිළිබඳව මේ සියලු විස්තර පිළිබඳව ඒ පොතේ සටහන් වෙලා තියෙනවා. මම ඒකේ ෆොටෝ එකත් ඔයාලට දාන්නම් ඒ පොතේ. මේ පොතත් ඔයාලට මිලදී ගන්න අවස්ථාව තියෙනවා. මිලදීගෙන ඒ පොත හා සම්බන්ධ තොරතුරුත් එකතු කරගන්න පුළුවන්. Google එකේ තොරතුරු එකතු කරගන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ ඔයාලට සිංහලෙන් මේ ප්‍රශ්න එන විදිහට ප්‍රශ්න පත්‍රයේ හැදෙන විදිහට සහ ප්‍රශ්න හැදෙන විදිහට අනුමාන කරලා ලංකාවේ අපේම සහෝදරියක් ජපානයේ ඉන්න සහෝදරියක් එයාගේ Facebook එකේ එයාගේ කැමැත්තෙන්ම මේ විදිහට අප්ලෝඩ් කරගෙන යනවා ප්‍රශ්න සම්බන්ධව කරුණු. මම එයාගේ ප්‍රොෆයිල් එකත් මෙන්න මෙතනින් දාන්නම්. එයාගේ ප්‍රොෆයිල් එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. එයා මේ ප්‍රශ්න පත්‍රයට ප්‍රශ්න හැදෙන විදිය සම්බන්ධයෙන් A to Z මාර්ග සංඥාත් එක්ක ප්‍රශ්න ගණනාවක් ප්‍රශ්න 1000කට ආසන්න ප්‍රමාණයක් මේක සටහන් කරලා තියෙනවා. ඉතින් එයාගේ ප්‍රොෆයිල් එකට ගිහිල්ලා ෆොටෝස් වලට ගිහිල්ලා ඒක ෆොටෝස් view කරලා ඔයාට ඒ ෆොටෝ එකක තියෙන හැම ප්‍රශ්න ගානෙම උත්තර ලියලා හදා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මම තවත් ක්‍රමයක් කියන්නම්. මේ ක්‍රමය පාවිච්චි කරනවා වගේම Google එක කරත් ඔයාලට ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන්. දැන් AI තාක්ෂණය හැම ෆෝන් එකකම තියෙනවා. ඉතින් ඔයා AI ටෙක්නොලොජි එක පාවිච්චි කරලා ඔයාගේ ChatGPT පාවිච්චි කරන කෙනෙක් නම් සරලම උපාංග විදිහට ChatGPT එක පාවිච්චි කරන කෙනෙක් නම් ChatGPT එක ඕපන් කරගෙන ChatGPT එකට දෙන්න කමාන්ඩ් එකක් මට ජපානයේ රියදුරු බලපත්‍රය ලබා ගන්න අවශ්‍යයි. ඒ නිසා මට ඒ රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා මට අවශ්‍යයි ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්න. මොන වගේ ප්‍රශ්න දෙන්න කියලා. එතකොට එයා ඒකට අනුමාන කරලා ප්‍රශ්න ටිකක් ඔයාලට දෙයි. ඉතින් ටයිමර් එකක් තියාගෙන වෙලාවක් බැලන්ස් කරගෙන හරි වැරදි දාගෙන ඒකට ලියලා හුරු වෙන්න. ඔයාලටත් ඒක හොඳ ඔපචුනිටි එකක්. AI ටෙක්නොලොජි තියෙන හින්දා ඒ වගේ දේවල් පාවිච්චි කරලත් ඔයාලට ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන්. අර මම කියපු මේ ආදරණීය හිතවතියගේ Facebook එකේ දාලා තියෙන ප්‍රශ්නත් බලන්න. එයාගේ ගොඩක් ප්‍රශ්න මේ පේපර් එකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ අනුමාන ප්‍රශ්න ඒවටත් ලියලා උත්තර ප්‍රැක්ටිස් කරලා පේපර් එකට මුහුණ දෙන්න ඔයාලට පුළුවන්. එහෙනම් ඉතින් ඔන්නෝ කාරණා තමයි අපි දෙවෙනි වීඩියෝ එකෙන් ඔයාලට මම මේ කතා කරන්නේ ප්‍රශ්න පත්‍රය හා සම්බන්ධ කාරණා. එහෙනම් අපි තුන්වෙනි වීඩියෝ එකට යන්. තුන්වෙනි වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නම්. ප්‍රැක්ටිකල් එක්සෑම් එකේ පේපර් එකෙන් පස්සේ ඩ්‍රයිවිං ලයිසන් එක ලබා ගද්දි ප්‍රැක්ටිකල් එකේදී කොහොමද එයාලගේ තියෙන මාර්ග පතේ නැත්නම් ඩ්‍රයිව් කරන්න තියෙන කොටසේ අපි ඩ්‍රයිව් කරන්න ඕනේ කොහොමද? ඒකේ ලේසි පොයින්ට්ස් මොනවද? එයා බලන්නේ මොන වගේ කරුණුද? පොයින්ට්ස් කපන්නේ කොහොමද? කියන කාරණා පිළිබඳව මම තුන්වෙනි වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරනවා. මේ වීඩියෝ එක ෆලෝ කරලා අනිවාර්යයෙන්ම තියාගන්න. තුන්වෙනි වීඩියෝ එකත් එකතු වෙන්න. කලින් වීඩියෝ එකයි මේ වීඩියෝ එකයි බලපුවා වගේ යාළුවෝ ඉන්නවා නම් ඇලර්ට් ෂෙයා කරන්න. ඩ්‍රයිවිං ලයිසන් එක ගත්තා ඉන්නවා නම් ඔයාලා කමෙන්ට් එක මේකට අනිවාර්යෙන් දාන්න. ඔයාලගේ අදහස දාන්න. ගත්ත නැති කෙනෙක් ඉන්නවා නම් එයාලට මේක ෂෙයා කරලා එයාලට මේකට උදව් කරන්න. අපේ කෙනෙක්ට ඩ්‍රයිවිං ලයිසන් එක අරගෙන හරියට පරිස්සමින් ජපාන් ඩ්‍රයිව් කරන්න පුළුවන් විදිහට ඒ අවස්ථාව හදලා දෙන්න. ඔයාට පුළුවන් උදව්වක් විදිහට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එයාට මෙන්ෂන් කරන්න. අපි එන තුන්වෙනි වීඩියෝ එකෙන් හම්බෙමු.